මීට වැඩිය හොඳයි සම්මි ඒස බල්ලා රටේ ගෞරවය විනාශ කරනවා. මුළු රටම සූදානම් වෙලා සම්මියගේ ගේ වට ගන්න. නැත්තම් මේක හදන්න බෑ. ගෝටලට ගහලා පැන්නුවා වගේ මුව ගහලා පන්නන්න ඕනි. මුළු රටම. ඔහොම්ම පාලක මණ්ඩලය අල්ලගනිල්ලා. අපේ රටේ මුන්ට බෝල් ගහන්න බෑ. මුන්ට රටටම ඇවිල්ලා ගහලා යනවා. මුන් තන්නේ කරම මෙරට ගෞරව විනාශ කරනවා. මම යලි කැලි කියනවා මුත්තයියා කිව්වා වගේ මේක හදන්න බෑ. මේක හදන්න පුළුවන් එකම විදිය තමයි අපි මුළු රටම පාලක මණ්ඩල වටලන්න ඕන. දූෂිත රාජපක්ෂලා එළෙව්වා වගේම ජනාධිපතිතුමත් මේකට අත තියන්නේ නැත්තම් අපි මුළු රටම මේ අපේ ආගම බුද්ධාගමටත් වඩා මිනිස්සු ක්‍රීඩාවට ආදරේ. බුද්ධාගමටත් වඩා මිනිස්සු ක්‍රීඩාවට ආදරේ. මේ විදිහට පරාද වෙනකොට කොහොමද ඉවසගන්නේ? කුඹුරු හදනවා, හානවා. 146 ගහ ගන්න බෑ. 146 ගහ ගන්න බෑ. ඒ කාලකන්නිට. එලවලම දාන්න ඕනේ. එකෙක්වත් වැඩක් නෑ එකෙක්වත්. තොපි හැම එකක් ක්‍රිකට් ගහන එක නතර කරලා පවුනොදී කුඹුරක් කොටාගෙන පොල් ගහකට නැගලා මොකක් හරි ජොබ් එකක් කරගෙන මාළුවෙක් අල්ලගෙන මොකක් හරි කමන්නේ කැම්මති එකක් කරගනිලා පිටරටකට ගිහලා ජීවත් වෙයලා කොන්දොස්තරකමක් කරගෙන ජීවත් වෙයලා ජේසගේ ගෝලෙක් සම්මි ඌට ඕනනේ අපේ රටේ ක්‍රිකට් හදන්නවත් ක්‍රිකට් දිනන්නවත් මේක නතර කරන්න නම් මේ මුළු රටම අදම ඔය මිනිස්සු බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන යන්නේ උතුරේ ඉඳලා දකුණේ ඉඳලා නුවරට කොළඹට මිනිස්සු වෙන්නේ බොහොම අමාරුයි. සල්ලි තිබිලා නෙමෙයි. ඒ එක දෙයක් ඒ මිනිස්සුන්ට උනේ මේ රට දිනනවා බලන්න විතරයි. මේක සම්මි සිල්වා ප්‍රයිවට් ලිමිටඩ්. අපේ රටේ ලංකාවේ ක්‍රිකට් නෙමෙයි තියෙන්නේ. ජනාධිපතිතුමාම කියනවනේ. කෝ අපේ ජනාධිපතිතුමනි වැඩයි. මුන් එලවන්නේ කවල්ද? අපි එන්න සූදානම් එලවන්න. මේ මුළු රටම දිනයක් දාගමු යමු. පුළුවන් නම් ඔහොමම ගිහිල්ලා ඔය මැච් එක ඉවර වෙනකොටම පාලක මණ්ඩලයේ උන් ටික අල්ලගත්තා නම් හරි. යන්න දෙන්න එපා කොටවත්. උන් කවදාවත් මේ ක්‍රිකට් හදන්නේ නැහැ. හුරතල් කරනවා. මෙතන ඉන්නේ බෝනික්කෝ. මුන්ට බෝල් ගහන්න බෑ. මගේ කනාවට දිනන්න කියලා. කනාවට ගහනවා. කනාවට ක්‍රිකට් ගහලා වැඩක් නැහැ. විශ්වාසයෙන් ක්‍රිකට් ගහන්න ඕන. මැච් 6ක් විතර දිනලා එකක් පෙරදුනාට කමක් නැහැ. සමාවක් දෙන්න පුළුවන්. එකක් දිනලා 6ක් පරදිනවා. එකක් දිනලා 5ක් පරදිනවා. මොකටද මෙහෙම? නිකන්ද සල්ලි? මේ නිකන් පිනට ක්‍රිකට් ගහනවද? නෑ සල්ලි වලට ගහන්නේ. උන් එකෙකුටවත් උවමනාවක් නෑ රට දිනවන්න. අනිවාර්යෙන්ම මුන්ට ක්‍රිකට් එපා කරවිය යුතු. තොපි ඔක්කොම ඉල්ලාසුයක්. ලෝක කුසලාන ඉතුරු මැච් ගහන්න ඕනේ නැහැ. කොහොමවත් පරදිනවා. ගෙදර හිටපල්ලා. ඒක හිත හදා ගන්න පුළුවන්. මිනිස්සු ලයිට් බිල ඊළඟට මේ ඉන්ටර්නෙට් බිල දවසේ වැඩ නතර කරලා තමයි ක්‍රිකට් බලන්නේ. තොපිට කිසි ගාණක් නැහැ. බලන්න දිනුවත් සල්ලි, බලන්න පෙරදුනත් සල්ලි. දිනුවත් උඹලා ගොඩ, පෙරදුනත් උඹලා ගොඩ. මේක ඉවරයක් වෙන්න ඕනි. දේශපාලනය ඉවර කරා වගේ මේ රටේ මහ ජනතාව ඊළඟ රැල්ල මේ සම්මිය කියන එක උන්ගේ ගෙවල් ඔක්කොම වටලන්න ඕන. මැච් එක පෙරදින සැනින් ඉන්දියාවේ වගේ. ඉන්දියාවේ මිනිස්සු හොඳයි. ඉන්දියාව ක්‍රිකට් හැදිය ගහලා, ගෙවල් පුච්චලා, ගිනි තියලා. අපේ රටේ එලෙස කළ යුතුයි. නැතුව මේක හැදෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු ආදරය කරන ක්‍රීඩාව මේක කන්න එපා. බලලා දැන් අවුරුදු ගාණක් අද දිනයි හෙට දිනයි කියලා බලාගෙන ඉන්නවනේ. බලලා දිනන්නේ නැහැ. ඉතිහාසයේ කවදාවත් මෙහෙම පෙරදිලා නැහැ. එක දිගටම